මේ ඉන්නේ මේ හැංගිලි එන්නේ විශේෂ ප්‍රතිඵලයක්. තව එක්කෙනෙක් ඉන්නවා මෙහෙ. ඔයන්නම මේගොල්ලෝ මේ විශේෂයි කියන්නේ මේගොල්ලෝ විෂය මාරු කරපු අය. ඒතර මේගොල්ලෝ මේ සයන්ස් කරන අය. තව ඉන්නවා කීප දෙනෙක් අපේ පන්තියේ මේ සයන්ස් කරලා සමහරක් ඉත තාම මගේ එනවා ඇති. ඉතින් මේ දෙන්නා විශේෂයි. මේ තමයි අපේ මනුජ. මනුජගේ විශේෂත්වයක් තියෙනවා. තියෙනවා. ඔයා කියනවද මම කියනවද? ඈ? ඔයා කිව්වොත් හොඳයි ඒක. මගෙන් වැඩිපුරම බැනුම් හැවේ. වැඩිපුරම බැනුම් අහලා තියෙන මගේ දැනේ මනුජ මගෙන්. බනිනවා නේ? ඇයි බනින්නේ? හදාගන්න. මොනව හදාගන්න? හොඳ රිසල්ට් ඔව් මනුජ සමහරට පන්ති අනම්මනම් ගාදී මම සැර කරනවා මනුජට. හැබැයි මනුජ කවදාවත් මාත් එක්ක තරහ වෙලා නැහැ. මනුජගේ ප්‍රතිඵලය බැලුවම ඕගලන්ට තේරෙයි. මං ඒ සැර කරපු එකේ ප්‍රතිඵලය ඔයාම කියන්න. PST වලට B එකක් ඇග්‍රි වලට B එකක් B2යි S එකයි B2 S1යි. B2 තියෙන්නේ මොනවටද? BST වලටයි ඇග්‍රි වලටයි. කවුද මේ දෙක කරේ ඉගෙනුවේ? රංග සර්. ඔය මගේ විෂය උගන්වපු දෙකට තමයි මේ ඉතින් මම ඒකයි කිව්වේ. ගුරුවරුන්ට දරුවන්ගේ අනාගතය පේනවා. ඒක නිසා තමයි පොඩ්ඩක් සැරවැර කරන්නේ. ඉතින් අර මනුජගේ විශේෂත්වය තමයි මනුජ මේ ඒ කොච්චර මම සැර කරත් තරහ වුන්නේ නැහැ නේ. මනුජ ඉස්කෝලේ මොකද්ද? විද්‍යාර්ථ මනුවර විද්‍යාර්ථ මේ පාසලේ කැම්පස් යනවා. බෝවිට යන්න පුළුවන් නේ රෑන්ක් එක අනුව යන්න පුළුවන්. එතකොට මේ මනුජගේ ප්‍රතිඵල විශේෂයි. ඔන්න මේ විද්‍යා විෂයන් මාරු කරලා එන අයට මනුජ කියන්න පුළුවන් මේ තාක්ෂණයේ දෙන අයට මොනවද? මනුජගේ කතාව මනුජ කියන්නේ. අනිත් එක මනුජ දැන් මේ සයන්ස් කරලා නාවේ සමහර තැන් වලදී මනුජ මානසික වැටෙන්නේ නැති. ඔයාලට හොඳ පණිවිඩයක් දෙන්න පුළුවන් හැමෝටම එන්නේ. මේක අවස්ථාවක් කරගන්න. මං ඉස්සලාම කර විභාගලිව 21 කොරෝනා එක 22 ෆෙබ්‍රුවරි වලට ගියා. ඊට පස්සේ ඒකේ ලිව්වක් කිසිම ක්ලාස් එකක් ගියාත් ඔහෙ ගිහිල්ලා කිසිම උමනක් තිබෙන්නේ නැහැ. මේ ඇග්‍රි C අනිත් දෙකම ෆේල්. අම්මා එහෙම ගොඩක් මුකුත් කිව්වේ නැහැ. අම්මා වචනයක්වත් කිව්වේ නැහැ. මට තේරුණා ඊට පස්සේ දෙවෙනි එක මං කොහොම හරි කරන්න බැලුවා. අර අවුරුද්දේ ඒ අවුරුද්දේ නොවැම්බර් තමයි එක්සෑම් එක තිබ්බේ. එතකොට කල් මාදි කරගන්න. ඒ වුණාට මං කරා ඒත් ඇග්‍රි විතර අනිත් දෙකම ෆේල්. මේ ගොඩක් ලැජ්ජා වුණා. වටේ පිටේ හැමතැනම නෑදෑයෝ තමයි ගොඩක් මේ ප්‍රශ්න දාන්න ආවේ. මේ ඊට පස්සේ මම කිසිම තේරුමක් නැතුව අරකයි මේකයි කෝස් කර අන්තිමට මම ඩේරි ෆාම් කෝස් එකක් කරන්න ගියා NLDP ෆාම් එකේ. ඊපස්සේ ඒක කරන්න ඇදී මට ප්‍රදීප් සර් හම්බෙලා ඒක කියන්න ඕනේ නේ. දැන් මේ මනුජට මගේ පන්තියට එන්න කියලා ඔබ BST උඹට ගොඩ දා ගන්න පුළුවන් කියලා කියන්නේ මේ මහනුවර කුරුණෑගල SFT උගන්වන ප්‍රදීප් දිසානායක කියන සර්. මේ ඊට පස්සේ මේ ශාහිකේ සර් ගාවට යන්න කියලා මාව මේ අනිත් ළමයි එක දැම්මා. ඊට පස්සේ කොහොම හරි කරගත්තා මාස මම අප්‍රේල් අන්තිමට අප්‍රේල් කියන්නේ 4 වෙනි මාසෙන් සර්. ඊට පස්සේ නම් මාස 5-6ක් ඒකත් විශේෂයි. දැන් මනුජ පන්තියේ ඉන්නේ මාස 6-5ක් වගේ. මාස 6-5ක් ඇවිල්ලා ට්‍රිෂන් දෙකම B2 එකක් දානවා. ඒ නිසා මේක විශේෂයි. දැන් අවුරුදු දෙකකුත් පන්ති ගිහිල්ලා ගිය අවුරුද්දේ ලංකාවේ BST 1113 මට මතක විදිහට 1113ක් අසමත් F තියෙනවා. මේ මාස 6ක් ඇවිල්ලා මේ දරුවෝ මේ විද්‍යා විෂයන් කරලා මාස 6ක් ඇතුළේ මේ දාව ප්‍රතිඵල තියෙන්නේ B2 එකක් දාන්නේ. ඒ නිසා ඉතින් මනුජ කියන්නේ ඉතින් මේ විශේෂ කෙනෙක්. මං ගොඩක් ආදරේ මනුජට. ආදරේ මං කොච්චර බැන්නත් මනුජ hina වෙලා ඉන්නවා. දැන් මනුජට තියෙන දේ සැරකරේ ඔයාගේ ප්‍රතිඵලය ගන්න කියලා. ඔව් සර්. දැන් තේරෙනවා. මනුජට සුබපතනවා ඒ නිසා මේ විද්‍යාර්ථිනේ විද්‍යාර්ථී කොල්ලෙක් ඔන්න සයන්ස් කරලා ඇවිල්ලා විශ්වවිද්‍යාලයට යන්න වාසනාව උදා වෙයි. ගොඩක් කියන්න මේ සයන්ස් කරන කට්ටියට මම මේ කියන්නේ ඒක බලනවා නම් මේ ටෙක් කරන කට්ටියට කරන්න දෙයක් නැහැ. ඔයාලා අඩු වෙනවා නම් ලකුණු ඉක්මනට මාරු වෙන්න. ඒක තමයි කියන්නේ. හැබැයි හරි පන්තිය තෝරගන්න. හරි පන්තිය විශේෂයෙන් තෝරගන්න ඒත් නැත්නම් ඉතින් කොහෙත් නැති වෙනවා. ඊට බුදාගන්න නැහැ. හරි පන්තිය තෝරගන්න අනිවාර්යෙන් රෑන්ක් එකක් දාලා කැම්පස් යන්න පුළුවන්. හොඳයි එහෙනම් සුබපතනවා මනුජට. මේ තව එක්කෙනෙක් ඉන්නවා. මෙයත් සයන්ස් කරන කෙනෙක් තමයි. නේ? මගේ නම මේ මහීෂා. මම කියන්නේ වෙන නමක්. ඒක කියන්නේ මම කියන්නේ ඒක සිංහල අර්ථනේ. මයිසරත් තියෙන මයිස සයන්ස් කරලා එන කෙනෙක්. මේ තර්ඩ් සයිකද? මනුජගේ තර්ඩ් සයිකනේ. ඔව් මේ බලන්න මේගොල්ලෝ මේ අන්තිම අවස්ථාව මේ ගන්න. ඒකයි කියන්නේ මේ දශමෙන් මෙයාලගේ ජීවිතේ ඉරනවා මේගොල්ලෝ වෙනස් කරගන්න. මහිෂට කියන්න දේ ඔයා කියන්න. මම සර්ගේ ක්ලාස් ආවේ
2023 දෙසැම්බර් ඉඳලා සර්. ඊට පස්සේ ඉස්සෙල්ලාම ආවේ ඔන්ලයින්. ඊට පස්සේ කොහොම හරි අප්‍රේල් වල විතර ඉඳලා තමයි සර්ගේ ෆිසිකල් ක්ලාස් දෙන්න පටන් ගත්තේ. සර් බැනලා ගෙන්න ගත්තේ. ඉතින් සර් හින්දා තමයි අද මම මෙතන ඉන්නේ. නැත්නම් මම ෂයි දෙකක් කරලා මේ එක්සෑම් ෆේල් වුණා එක්කනේ. සර්ට තමයි පින්. අතුරුද? ඔව් සර්. ඊට ප්‍රතිඵල කිව්වේ නෑ? B2යි C1යි. ඒතර දිස්ත්‍රික් රැංකින් 31. 31. මහනුවර දිස්ත්‍රික්. මාතල. මාතලේ දිස්ත්‍රික්කේ 31 විශ්වවිද්‍යාලයට යනවා. මොකක්ද යන්න කැමති විශ්වවිද්‍යාලයට? තාම තීරණයක් නැහැ. බලමු මොන විශ්වවිද්‍යාලයට යන්න කියලා. ඊළඟට තව තියෙනවා මේ ප්‍රතිඵලයක්. හැබැයි මේ ප්‍රතිඵල විශේෂයි. ඇත්තටම මේ ප්‍රතිඵල ඇස්සේ තියෙන්නේ උත්සාහයයි වීරියයි. ඔව්නේ? නැගී සිටීම උත්සාහය. මම ඒකයි කියන්නේ මේ වීඩියෝ එක බලන්න වයසක කෙනෙක් හරි කමන්නේ. කාට හරි හිතෙනවා නම් බෑ කියලා මේ දරුවන්ගෙන් ඉගෙන ගන්න. මේ ඉන්නේ චාමික. චාමික කැම්පස් යනවා. කොළඹ දිස්ත්‍රික්කෙන්. කොළඹ දිස්ත්‍රික්. අද එන්නෙත් මම හිතන්නේ අවිස්සාවෙල ඉඳන්. පාදුක් ඉඳන් එන්නේ. මුදේම එන්නේ මේ. ප්‍රතිඵල ඉතා විශේෂයි. සබ්ජෙක්ට් මාරු කරනවා, සයන්ස් මාරු කරනවා. ඔන්න චාමික ලංකාවටම ඇහෙන්න. මේක ගොඩක් අය බලනවා. ඔයාගේ කතාව ඔයාට කියන්න අවසර තියෙනවා. මම චාමික දිල්ෂාන් මං කොළඹ දිස්ත්‍රික්කෙන් තමයි විභාගයට පැණි සිටින්නේ. මගේ ෆස්ට් ෂයි සෙකන්ඩ් ෂයි දෙකම බයෝ වලින් කරන්නේ. ෆස්ට් ෂයි එකේ 3ම ෆේල්. සෙකන්ඩ් ෂයි එකේ ෆිසික්ස් ෆේල් වෙනවා. කෙමිස්ට්‍රි බයෝ දෙකට S2ක් එනවා. ඊට පස්සේ විභාගය අතහැරලා දාලා හිටියා අවුරුද්දක් කරන්නේ නැහැ කියලා. ඊට පස්සේ ආයෙ හිතුණා මේ විභාගේ කරන්න ඕනේ. දැන් අම්මලා තාත්තලා සල්ලි ඉදන් කරලා විභාගය කරන්න ඕනේ කියලා හිතලා ඊට පස්සේ සබ්ජෙක්ට් මාරු කරන්න හිතුණා. ඊට පස්සේ තමයි මේ සර් හම්බෙන්නේ. මේ පාර මට තියෙනවා A1යි B2ක්. A1 BST B2කට තියෙනවා Agri SFT BSc තියෙන නේ විශේෂයි නේ. බලන්න සබ්ජෙක්ට් මාරු කරලා ඇවිල්ලා මාස කීයද ආවේ තාම? මාස 10ක්. මාස 10ක් විතර ආවේ. මම උගන්වපු විෂය මේ BST කියන්නේ ඒකට ඒකක් තියෙනවා. ඇග් වලට B1ක් තියෙනවා. B එකක් තියෙනවා. මොන බලන්න මේ තාමික ප්‍රතිඵල එතකොට මේ රෑන්ක් එක කොළඹ දිස්ත්‍රික්කයේ 15. කොළඹ දිස්ත්‍රික්කයේ 15 වෙනිය තරගකාරී කොළඹ දිස්ත්‍රික්කයේ 15 වෙනිය තාමික ඉස්කෝලේ තියෙන ඉස්කෝලේටත් මේ කීර්ති යන්න ඕනේ. ඉස්කෝලේ මහින්ද රාජපක්ෂ විද්‍යාලයට ගියේ කොමගම. යන්න ආස කැම්පස් එක මොකද්ද? ජයවර්ධනපුර තමයි යන්න ආස. යන්න ලැබෙන්නේ. කොළඹ දිස්ත්‍රික්කයේ 15 වෙනිය A1යි B1යි B2යි A1යි B2යි A1යි B2යි විශේෂ ප්‍රතිඵලයක් මේ තාමික මේ සබ්ජෙක්ට් එක මාරු කරලා ඉන්නේ. වැටිලා ඉන්න කෙනෙකුට නැගිටින මේ තර්ඩ් සයි එකද සෙකන්ඩ් එකද? තර්ඩ් සයි. මේ තුන්වෙනි අවස්ථාව මං කිව්වේ මේ ඔක්කොගෙම තුන්වෙනි අවස්ථාව මේ 99.9 කැම්පස් නේ බේරුනේ. චාමිකට සූපතර යාගේ ආසාවට යන්න කියලා කොහොම චාමික මම විශේෂයක් තියෙනවා චාමික එන්නේ ඔන්ලයින් පන්ති. මේ අනිත් විශේෂත්වය මේගොල්ලෝ එන්නේ ඔන්ලයින්. මේ ඔක්කොම ඔන්ලයින්. දැන් චාමික ඔන්ලයින් එකට එන්නේ. විශේෂත්වය තමයි චාමික කිසිම දවසක ඔන්ලයින් ක්ලාස් එක කට් කරේ නැහැ. තාමික කිසිම දවසක රෙකෝඩින් ඉල්ලුවේ නැහැ, බැලුවෙත් නැහැ. බැලුවෙත් නැහැ. අනිත් එක අපේ ඔන්ලයින් ක්ලාස් එක විශේෂයි. තාමික හැමදාම වීඩියෝ ඔන් කරන් ඉන්නේ මට පේන්නේ. තාමික කරන හැම වැඩම මේ නිසා මට පේනවා. ඕනේ. කවදාවත් වීඩියෝ ඔෆ් කරලා නැහැ. මේ පේනෝ නේද මේ ළමයි මේ ඉගෙන ගන්න ගත්ත මහන්සියට අපෙන් ලැබුණු උපකාරයත් එක්ක ඒගොල්ලෝ ගියපු දුර. තාමිකට සුබපතර වේ නිසා කොළඹ දිස්ත්‍රික්කයේ අපේ කොළඹ තව කීප දෙනෙක් ඉන්නවා. මම හිතන්නේ ඔක්කොටම දෙන්න බෑ මේ අපි දන්නේ නැහැ ගොඩක් තියෙන පුළුවන් ප්‍රශ්න. තාමිකට සුබපතනවා. තාමගේ අනාගතය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා. බෝලේ. කට්ටිය ගොඩක් කියලා ඉතින් ඉක්මනට ගන්නෙ බෝලේ. බෝලේ කියලා කියන්නේ මේ ඔයාගේ නික්නේම් එක. කුරුතලියට කියන එක. මම මේක හොයාගත්තා අර WhatsApp එකේ ස්ටේටස් දාලා දෙනවා බෝලේ කියලා. බෝලයක් වගේ තමයි. බෝලේගේ ප්‍රතිඵල විශේෂයි. බෝලේ නෙවෙයි අත නම් මතක නැහැ මට. මදුෂි. මදුෂිගේ ප්‍රතිඵලය විශේෂයි. මදුෂි සබ්ජෙක්ට් මාරු කරන කෙනෙක්. අති විශේෂ ප්‍රතිඵලයක් තියෙන්නේ. ඔයා කාලයරක් ඔයාගේ විස්තරේ කියන්න. මම මුලින්ම කරේ ඊට පස්සේ අවුරුදු 1කමාරක් විතර ඊට කරලා පස්සේ එක්සෑම් එකට මාස 3ක් තියලා තමයි මම BST වලට ආවේ. මට යාළුවෙක් කිව්වා ඊට පස්සේ දවසේම මං සර්ගේ ක්ලාස් එකට ආවා. ඊට පස්සේ මාස 3ක් ඇතුළත මං කොහොම හරි එක්සෑම් එකට අවශ්‍ය පාඩම් 10ක් මං කවර් කරගත්තා. සර්ගේ සපෝට් එක නිසා තමයි. ඉතින් ප්‍රැක්ටිකල් ටිකත් කරගන්න පුළුවන් වුණේ සර්
අනුමාන අපිට කියලා දුන්නා ඒවා ඒ විදිහටම ආවා. ඉතින් මට සතුටුයි මාස 3 සීක ඒකනේ පේපරේ කලින් තියෙනවා පේපර් ඒක රහසක් නේ ඉතින් මාස 3 සීකක් ගන්න පුළුවන් වුණා. මට ඇත්තටම ගොඩක් සතුටුයි. සට ගොඩක් පිං. එච්චරයි කියන්නේ. හොඳයි මේ කැම්පස් යනවාද? රෑන්ක් එක කිව්වා. රෑන්ක් එක කෑගල්ල දිස්ත්‍රික්කයෙන් 47. උඩින්ම කැම්පස් එකට ආවේ. සතුටුයි. සතුටුයි සර්. මේ තීරණේ ගත නැත්නම් සමහරකට ජීවිත වෙනස් වෙන්න තිබ්බනේ. ඔව් සර්. මේ ටෙක් වලට මාරු වෙනවා කියන්නේ. ඔව් සර්. ඔව්නේ. වෙනස් වෙන්න තිබ්බා. කවුරු මොනවා වෙයිද? කවුරු වෙයිද? දැන් චාමර පොලිසියට යන්න හිටියේ. යන්න බෑනේ. බාන්න මේ ඉරනවා වෙනස් වෙනවා අපේනේ. ඒ නිසා ගන්න දෙන්න හරියට ගන්න ඕනේ. ඔව් සර්. ඒ අපේ බෝලගේ කතන්දරේ